මේ හරක් ටිකක් ඉන්නවා මගේ වටපිටාවේ. මේක හිස්නේ. මොකක්ද අප්පා? ඇයි කරන්නේ? හායි. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. මේ ටිකේ ටිකක් බිසි වෙලා හිටියේ. අද මම කරන්න හදන්නේ තෙමු එකකින් ආපු බඩු වගේක් ඔයාලත් එක්ක අන්බොක්සින් කරන්න. අපි නම් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේ මගේ ෆස්ට් ටයිම් තමයි තෙමු එකකින් ඕඩර් එකක් දාපු. මම දන්නේ නැහැ කොහොමද කියලා. තියෙන්නේ අපි බලමු. මම ඉන්න තැනට පිටිපස්සෙන් තව මගේ ෆෑන් බේස් එකේ ඉන්නවා 3-4 දෙනෙක් බලාගෙන පෙන්නන්න විදියක් නැහැ. එයාලා බලන් ඉන්නවා මම මොනවද අන්බොක්සින් කරන්න කියලා. මේ තියෙන්නේ ඉතින් මම ඔයාලට පෙන්නන්න ඇරලා. මේ තියෙන්නේ ඔය charger එකම නම් දාගෙන යන්න පුළුවන්. එතකොට අපේ earphone එකේ එහෙම දාගෙන යන්න පුළුවන් පොඩි pouch එකක් වගේ එකක්. මේ තියෙන්නේ. මේක මං ගත්තේ මඩ නෙමෙයි. හරිද? මේක ගත්තේ ගෙස් කරන්න බෑ මේක ගත්තේ කාටද? රේඩියෝ වැඩි වගේ. කොහොම ඉන්නමයි පුතා? අයියෝ අනේ මාර වැඩක් නුනේ. මම වීඩියෝ එක කට් කරානේ අර ඉරේ ලියනවා කියලා. ඒ වෙලාවෙන්ද මම මේ මුළු බොක්ස් එකම අන්බොක්සින් කරලා හැබැයි වීඩියෝ එක ඔෆ් කරගෙන තමයි කරලා තියෙන්නේ. මේක විතරයි නේ මම ඔයාලට පෙන්නුවේ. දැන් මම මෙතන ඉඳලා මේ ටික ඔක්කොම ආයෙත් මුලින් ඉඳලා පෙන්න එකට යන්න. හරිද? ඉතින් මම දැක්කද මේ ඔක්කොම. ඔයාලට තමයි පෙන්නන්නේ. වීඩියෝ එක ඉවරලා ඔයාලට දාන්න වීඩියෝ එක ගත්ත තමයි දන්නේ මම මෙතනින් පස්සේ වීඩියෝ කරලා නැහැ කියලා. දැන් මේක දැක්කනේ. එයා අපි ඉතුරු ටික ආයෙම මේවා කරමු. මේ තියෙන්නේ මේකප් පවුච් එක. හරිද? මේක ගත්තේ මම මේ දෙක මම තැනක් වෙනස් කරා ඉතින් වලට කියන්න. මේක මම ගත්තේ මගේ මේකප් වල ටික දාගෙන යන්න. මොකද මම පොඩක් එහාට මෙහාට හැම වෙලේම යන ළමෙක්නේ. ඒ හින්දා මම එහාට මෙහාට යන හින්දා ගොඩක් මට හිතුණා මේක මේ වගේ එකක් ගන්න. මේකප් වල දාගන්න. ඉතින් පස්සේ මේක තියෙනවා ගත්තා. දැන් මේකයි මම පැත්තකින් කියන්නම්. මේ හරක් ටිකක් ඉන්නවා මගේ වටපිටාවේ. ඒ කට්ටිය එක ඒවා ඩිස්ටර්බ් කරන ඉතින් එහෙනම් කට් කරා ඒ වීඩියෝ එක. දැන් මෙතන ආයෙ මම ඔයාලත් එක්ක කියන්න මොනවද තියෙන්නේ කියලා. මේ හරක් නෙමෙයි කියලා මොකක්ද අප්පා? හරි ඇත්තම නෑ බොරුවක් කිව්වේ ළමයි. ඇයි කරන්නේ? හරක් නෙමෙයි ඇත්තටම හිටියේ මේ අපේ අක්කයි අපේ නංගි අයියයි 3 දෙනා තමයි හිටියේ. හරක් වගේ තමයි. මේ ඊටස් මේක තියෙනවා. මේක ගත්තේ මම සාමාන්‍යයෙන් ඉයරින්ග්ස් දානවා. ඒ හින්දා මට මේක ලස්සනයි කියලා හිතනවා. මේක හරි. ඒ කියන්නේ අර මේ පබලුත් එක්ක මෙතන මේ එකත් එක්ක හරි ලස්සනයි. ඉතින් මම මේක දාගෙන යනවා. දැන් නම් දාන්න බෑ. මොකද මම දැන් මේක දාලා තියෙන ගලවන්න බෑ. මේක තමයි අය ගත්තේ. ඊළඟට මෙන්න මේක ගත්තා. මේව ගලවලා තියෙන නැත්නම් මේවා ඔක්කොම මේ පැකින් වල තිබ්බේ මම ඔයාලට කිව්වනේ ඇත්තටම සෝරි. මම ඔයාලට කිව්වනේ ඇත්තටම වීඩියෝ වල නැහැ කියලා. ඉතින් ඇත්තටම වීඩියෝ වල නැහැ. මේ තියෙන මම මේ පැකින් කඩපු ඒවා. මේකේ පැකින් එක නැහැ. පැකින් එක තිබ්බේ. මේ තියෙන්නේ බ්ලෂර් එක. ඉතින් මේක තියෙන බ්ලෂර් එක. මේ මම එකක් ගෑවා. මම ගාලා එකක් පෙන්නවා මෙන්න මෙතන ගාලා. මෙතන නම් තියෙන පිම්පල් එක. මේ බ්ලෂර් එක මේක. ඉතින් හරි කියුට් මේක. මේක තමයි. මේකෙන් ගන්න දෙඩි මේ අතෙන් අරන් ගියාම තව ලස්සනට තින් ගා ගන්න පුළුවන් මේ දැක්ක. මේ විදිහට. මේ ලස්සනට මේ විදිහට ගා ගන්න. මේ ලස්සන පාඩක් තියෙන්නේ. ඒ කලර් එකට මම කැමතියි. ඒකට මම කැමතියි. මේ වගේ ගණන් මම දාන්නම් ඔයාලට. කොහොමද කියලා. ගොඩක් ලොකු ගාණක් ගියේ නෑ. මම අවසානට කියන්න මට කියපු ගාණ. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා. මේක තමයි තියෙන්නේ.
එක මෙන්න මෙහෙම දාන්න ඕනේ. මෙතන දෙක හරි ලස්සනයි මේ. හැබැයි මේ වෙලාවේ දාන්න බෑ මොකද මේ ඇඳුමත් එක්ක ඒක සෙට් වෙන්නේ නැහැ. මේක නම් මගේ උමනාට ගත්ත එකක් නෙමෙයි. අරයා තවා කිව්වේ මේක ගන්න කියලා. ලස්සනයි කියලා. ඒ හින්දා මම ලස්සනට මේකට සෙට් වෙන ඇඳුමක් ඇඳලා ඉවරලා ඔයාලට ඒකේ ෆොටෝ එකක් වීඩියෝ එකක් දාන්නම් පස්සේ වෙලාවක. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේක ගත්තා නම් මම අයිලයිනර් අඳින්න ඇත්තටම ආසයි. මම අයිලයිනර් අඳිනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ අයිලයිනර් එක අඳිද්දි මේ හැම වෙලෙම ලස්සනට හිටින්නේ නැහැ. මොකද අවුල් වෙනවා. මෙන්න මේක මෙහෙන් ගියොත් මේක මෙහෙම ගන්න ඇඳගන්න බෑ. මම මේක දැක්ක මෙහෙම ලස්සන තියලා ඇඳගන්න පුළුවන් කියලා මම මේක ටෙස්ට් කරලා බලන්නම්. ඉතින් ඉස්සරහට ඔයාලටගේ වීඩියෝ ඔයාලට එක වීඩියෝ ගේද්දී ඔයාලට කියන්නේ සෝරි ඔයාලට වීඩියෝ ගේද්දී මේකින් ඇඳගන්න පුළුවන් නම් ලස්සන මගේ අයිලයිනර් එක ඇඳපු එකක් තියෙයි. හරි. ඊට පස්සේ මේක හිස්නේ. කලින් අන්බොක්ස් කරානේ දැන් මේක ඇතුලේ තිබ්බක පොයන්න ඕනේ පුට දෙන්නේ. ඒකත් තමයි. මම ඔයාලට කිව්වා මම අන්බොක්සින් කරා කියලා ඉතින් දැන් ඒක නෑ. මේක ඇතුලේ මේක ඇතුලේ මම මේක ඇතුලේ දාන්නේ. හරි ඔක්කොම ඇද්දා. අවුලන්නේ. අනිත් දවසේ වල හරියට තැනක් හදාගෙන වීඩියෝ එකක් මම ඔයාලට ගේන්න. ඔයාලට එපා නම් මටත් එපා වෙනවා කමන්න. දැන් මෙන්න මේක තමයි මේක ඇතුලේ මේක. මේ ඇත්තම මේ තියෙන මේක. ඒක හරි ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. හරිම අර මැට් කලර්ස් තියෙන්නේ. මේවා තියෙන උඩින් ගන්න. ඉතින් මේ මම හරි ආසාවෙන් ගත්තේ මේක. ඒ වුණාට මේ ආසාවෙන් ගත්තා වුණාට මේ මම කවදාවත් මේකප් දාන්නේ නැහැ. මාව දැකලා තියෙන කට්ටියත් ඇති මේ ඒක කියද්දි මේ මගේ ෆෑන් කෙනෙක්ව හම්බුණා මේ ඊයේ මේ එයා මාව දැකිද්දි මම පිස්සු හැදිලා වගේ හිටියේ මේ දවස්වල එක්සෑම් ඉඳලා ස්ට්‍රෙස් ඉඳලා මගේ මූණේ පිම්පල් එහෙමත් දාලා එයාට මාව දැක්කට පස්සේ පිස්සු වගේ වෙන්නදී මේ ඉතින් ඒ ළමයා දුවගෙන කතා කරා. එයා මේ වීඩියෝ එක බලනවා නම් අනේ thank you මාත් එක්ක ඇවිත් කතා කරාට මේ මට ඒ වෙලාවේ යාට එහෙම ගොඩක් කතා කරන්න උනේත් නෑ. මේ අද තමයි මගේ එක්සෑම් ඔක්කොම ඉවර වුණේ. ඉතින් අද මේ කාපින්න මම ඔයාලත් එක්ක ඉතින් මේක අන්බොක්ස් කරනවා හරිම සතුටුයි. හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වේ නෑ මම මේකප් දාන කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් දානවා. මේ ඔක්කොම දාගෙන තමයි යන්නේ අතන. මෙන්න මේක තියෙනවා. හරිම කියුට් අනේ ඒක නම්. මේක නම් එලා යන්න පුළුවන් ඕන තැනක. මේක හරිම කියුට්. මෙතන මිරර් එකකුත් තියෙනවා. මේ ලස්සන බ්‍රෂස් තියෙන 1 2 3 4 5 සෙට් එකක් තියෙනවා. මේක තියෙනවා. මේක නම් හරිම ආසයි මම. ගොඩක් ආසයි. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා. මේක ජෝ කඩාගන්න. දැන් මම ගැලෙව්වා. දැන් ආයෙ බෑ. හරි. මෙන්න මේක. මෙන්න මේක නම් හරි ලස්සනයි යන්නේ. ගවුමක් එහෙම ඇඳහම ගවුමක් නෙමෙයි ඕන ඇඳුමකට. මෙන්න මෙහෙම අර කර චුට්ටක් පේන්න තියෙනවා මේ මාතර මෙහෙම. මේක හරිම ලස්සනයි මේ බලන්න. ඉස්සරහට ඉතින් ඔයාලට වීඩියෝ වල මගේ මේවා එතකොට මම අරගත්ත මේකප් වලින් මේකප් දාලා එහෙම ඔයාලට දකින්න පුළුවන්. මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. මතක් කරලා subscribe කරන්න. අවසානයේ තියෙන්නේ මෙන්න මේක. මම ඇත්තටම කිව්වොත් ඇඳුම මේ ඇඳුම් දෙකක් තියෙන්නේ. මේක දැම්මේ මේක මොකද්ද තියෙන්නේ? මේක තමයි දැම්මේ. ඒක හරිම බයෙන් දැම්මේ මොකද මම සාමාන්‍යයෙන් ඔන්ලයින් shopping කරන කෙනෙක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ඇඳුම් වගේ දේවල්. මොකද මගේ ඇඟට සෙට් වෙන්නේ නැහැ. දැන් මේක මම හිතන්නේ ලොකුයි පොඩ්ඩක්. කමන්නේ පොඩ්ඩක් අහලා ගන්නවා. හැබැයි මේක ලස්සනයි. මොකද මගේ කාගෝ පැන්ට් වගේ එහෙම තියෙනවානේ. ඒවට මේක ඇඳලා ලස්සන තියෙයි. මේ කමන්නේ ඉතින් මම මේක ගහලා ගන්නවා. මට දුක නැහැ. පොඩ්ඩක් දුකයි හැබැයි. මේ දෙකට 900 ගණක් වුණ හින්දා ගහලා හරි ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම මේක දැම්මෙත් මේ එක්ස්ට්‍රා ස්මෝල්ද කොහෙද? ඒකත් ලොකුයි යන්නේ.
ඔච්චර තමයි ඉතින් මේ මම ගත්තේ ඔච්චර තමයි මම ගත්තේ. මම හිතන්නේ බලමු තව මොනවද තියෙනවද කියලා. නෑ ආයෙ මොකුත් නෑ. මෙච්චර තමයි මම ගත්තේ. මේක මම දෙවෙනි පාරට තමයි ආයෙම අන්බොක්සින් කරන්නේ බොරුවට. මේ මම කඩින් කරා මේ පොඩ්ඩක් කරපු එක වීඩියෝ එකක් තිබුණ නැති හින්දා මම ඔයාලත් එක්ක ආයෙම ඉතින් ෂෙයා කරගත්තේ. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන මම ඉස්සරහට එන්නම්. මේ දවස්වල ගොඩක් බිසි වෙලා හිටින්න වීඩියෝස් ගෙනාවේ නෑ. හැබැයි මේ සති දෙක තුනේ මම ෆ්‍රී. මම ඒ හින්දා ඔක්කොම වීඩියෝ වලට අරන් එනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Bye.